හායි යාළුවනේ සාදරයෙන් පිළිගන්නවා මගේ channel එකට. අද මගේ channel එකෙන් ගෙනල්ලා තින්නේ මම ගොඩක් කාලෙකින් වීඩියෝස් දැම්මේ නැති හින්දා මගේ මාළු ෆාම් එකේ වෙච්ච වෙනස්කම් සහ මම අලුතෙන් ෆාම් එකට එකතු කරගත්ත මාළුයි වෙච්ච බ්‍රීඩින්ග්ස් ගැන වීඩියෝ එකක් තමයි ඉතින් මම අද ගෙනල්ලා තින්නේ. ඉතින් මම හිතනවා ඔයගොල්ලෝ මේ වීඩියෝ එක හොඳින් එන්ජොයි කරයි කියලා. එහෙනම් අපි වැඩි කතා කරන්නේ නැතුව යන් අලුත් වීඩියෝ එකට. ඔන්න තියෙනවා මගේ ටැංකි ටිකකින් පළවෙනි ටැංකිය මගේ මේන් ග්ලාස් ටැංක් එක ලොකුම ග්ලාස් ටැංක් එක මං ගාව තියෙන අඩි 3 දෙකේ ග්ලාස් ටැංක් එක. ඕගොල්ලන්ට මතක ඇති මේකේ කලින් හිටි ජයන්ට් ග්‍රාම් කෙනෙක් ගාස්. ඒ දැන් මං එයා මාරු කරලා වෙන මාළු ටිකක් දාලා තියෙනවා ටැංක් එක රීස්කේප් කරලා. ඉතින් මේකේ ඉන්නවා ගායිස් වයිට් ග්‍රාමි මාළු 5 දෙනෙක් ඉන්නවා. බ්‍රීඩින් සයිස් මාළු ටිකක් තමයි ඉන්නේ. ඊට පස්සේ ගායිස් ආයිත් මේ කලර් නැති ලේඩි බටව් ටිකක් දාලා ඉන්නවා දාන තැන පිටින්ද ඊට පස්සේ ආයිත් මේකේ ඩ්‍රිෆ්ට් එක තියෙනවා මගේ පළලෙහා ටැංක් එකේ තිබිච්ච ස්පොන්ජ් ෆිල්ටර් එක තියෙනවා ඔක්සිජන් එකත් එක්ක ඊට පස්සේ මගේ පොඩි නංගා කොරල් එකක් තියෙනවා සම්මුතියක් තියලා තියෙනවා සයිඩ් මේක ඉන්නවා මගේ බෝල පැරට් පැටව් දෙන්නෙක් උඩට පේනවා ඇති ගායිස් මෙතන ඉස්සරහා කෙනෙක් ඉන්නවා ආයිත් පිටිපස්සේ අර හැංගෙනවා යාන චූටිම ගෙනා ඉතින් ඒගොල්ලෝ මගේ කලින් පෝල පැරට් ටැංක් එකේ බ්‍රීඩින් කරපු අයගේ පැටව් තමයි මේ. ඒගොල්ලෝගේ මට ගොඩක් අය බේර ගන්න බැරුණා ගායිස්. ගොඩක් අය මැරුණා 10 දෙනෙක් විතර තමයි ඉතුරුනේ. ඒකෙන් මං අපේ පැත්තේ ඉන්න ගොඩක් අයට දුන්නා මේ 8 දෙනෙක් 10ක් කර 11ක් කර තමයි හිටියේ. ඒකෙන් ගොඩක් දෙනෙක් දුන්නා වෙන ළමයින්ට. ලොකු කළා මේ මට ඉතුරුනේ දෙන්නයි පෙයාරකින්. මේ ටික තමයි ගායිස් මේ ටැංක් එකේ තියෙන්නේ. මේව තමයි ගායිස් උඩින් බැලුවම පේන්නේ. මේකේ වහලයක් එහෙම තියෙනවා. ඉතින් ගායිස් ඊළඟට ඉන්න මගේ මේ ෆයිටර්ස්ලා දෙන්න ෆීමේල්. මෙතන එක්කෙනෙක් ඉන්නවා මේ මෙයාගේ වර්ගය නම් මම හරියටම දන්නේ නැහැ. මික්ස් වෙච්ච කෙනෙක්. මට කලින් හම්බෙච්ච. මෙතන ඉන්නවා මම ෂොප් එකකින් ගත්ත ස්නෝ වයිට් ඩ්‍රැගන් ෆීමේල් කෙනෙක්. ඔයාලට පේනවා ඇති. හරිම ගොඩක් කලර්ස් තියෙන හොඳ ලස්සන ෆීමේල් කෙනෙක්. ඉතින් ගයිස් මේ ඉන්නේ යාම තමයි පැත්තෙන් බැලුවම රෙඩ් කලර්ස් ෆින් එක තියෙනවා. ඔයාලට පේනවා ඇති. බොඩි එක වයිට්. ඉතින් ගයිස් ඊළඟට තියෙන මගේ මේ අට ටැංක් එක ඔයගොල්ලන්ට මතක ඇති මේක තමයි මගේ ප්ලාන්ටඩ් ටැංක් එක ඒන්ජල් දෙමත් හිටියේ. ඒක ඇත්තරම මං කැඩුවා. ඒක කැඩුවගෙන මේක විනාශ වුණා. පොඩක් ප්ලාන්ට්ස් එක මවුල් ගියා. මාළු කීප දෙනෙකුත් නැති වුණා. ඒකත් එක්ක මම මේක අයින් කළා. දැන් මේක නිකන් හොස්පිටල් ටැංක් එකක් වගේ නැත්නම් ක්වොරන්ටයින් ටැංක් එකක්. මේකේ ඉන්නවා මම අර බ්‍රීඩ් කරන්න මගේ යොදාගත්ත මේ ෆීමේල් බ්ලූ පෝල පැරට්. මගේ මේල් කෙනා නම් නැති වුණා. මොකක් වෙලා නැති වුණාද දන්නේ නැහැ. කොහොම හරි ෆීමේල් විතරයි ඉතුරුනේ. මේල් එක්කෙනාට වෙන මොකක් හරි ලෙඩක් හැදෙන්නේ නැති ගායිස්. වතුර කන්ඩිෂන් එකේ අවුලක් නම් වෙන්න බෑ. මම පේන ඇති ඉන්නවා. මේන ගයිස් ඔයගොල්ලන්ට පේනවා ඇති මේ ටැංක් එකේ ඇත්තම ලයිට් එකක් නැහැ ගයිස්. ඉතින් මේක මම ෆිල්ටර් එකට දාලා තියෙන පොඩි නිකන් මේ ෆිල්ටර් එකක් ගයිස්. ඉතින් මේක මම මේක කනෙක්ට් කරලා ලස්සනට මේ වැටෙන දා හදලා තිබි මම ඒක පොඩ්ඩක් රිමූව් කළා. ඒක පොඩි ප්‍රශ්නයක් ඇවිල්ලා අදර්වයිස් මේක ඇත්තටම හොඳට වැඩ ගන්නවා මේ ෆිල්ටර් එකෙන්. වතුර හොඳට ක්ලීන් වෙනවා පොඩි ෆිල්ටර් එකක් වුණාට. ඉතින් ගයිස් ඊළඟට තියෙන්නේ මගේ මේ ප්ලේටි පැටව් ඉන්න ටැංක් එක. ඔයගොල්ලන්ට පේනවා ඇති ගයිස්. ඔක්සිජන් එක ඔෆ් කරා අවුලන්නේ. මේකේ මම බ්‍රීඩ් කරපු ප්ලේටි පැටව් ටිකක් තමයි ඉන්නේ ගයිස්. ඒගොල්ලන් ලොකු වෙන්න දාලා මේක නාඩි ටැංක් එකක්. ඔයගොල්ලන්ට මතක ඇති මේකත් මගේ පරණම ටැංක් එකක්. ඔක්සිජන් ලයින් එකක් දාලා ලොකු වෙන්න තියලා තියෙනවා. ඊළඟට ගයිස් සයිඩ් එකෙන් බැලුවම පේන්නේ මොනවද පේනවා ඇති. ඉතින් යාළුවනේ ඊළඟට පෙන්වන්න ඉන්නේ මගේ වයිට් ජැන්ගුලාම් ඊයෝ. මාත් එක පොඩි කාලේ ඉඳන්ම හැදුණු කෙනා. මම 10 වසර වගේ ඉඳන් මෙයා ගෙනාවේ. තාම පොඩි ගේද්දි මට මතක විදිහට 250ක් හරි 300ක් දී තමයි මෙයාව ගත්තේ මාළු ගඩෙන්. එතකොට නම් මෙයා සෙන්ටිමීටර් 10ක් විතර ඇති. දැන් ලොකු යාළුවෙක් කියලා ඉන්නවා. ඉතින් මම මේ ටැංක් එකේ දැම්ම ගායිස් අරකයාට හැරෙන්නවත් ඉඩ නැහැ. ඒ හින්දා ලොකු හින්දා සිමෙන්ට් ටැංක් එකකට දැම්ම මගේ කලින් තිබ්බ බ්‍රීඩින් කරන දැම්ම ටැංක් වලට
ටැංක් වලින් එකක් මම මේවා දාන්න දැම්මා. අපි ඉදිරියේදී මෙයාට ලොකු ටැංක් එකක් දෙන්න තවත් බලාපොරොත්තු වෙනවා. ඊටකම් මෙයා හොඳින් ඉන්නවා. දැනට කිසිම ලඩක් හැදෙන්නේ නැහැ. යාළුවනේ මෙයාට කියනවා හරිම වාසනාවන්ත මාළුවෙක්. මගේ අනිත් මාළු හැම එක්කෙනෙක්ට වගේ මොකක් කරන ලඩක් හැදෙනවා. සාමාන්‍ය මෙයාට පොඩි නෝගාරේ තුවාලයක් තියලා තියෙනවා. ඒකත් මම කොහොම හරි හොඳ කරගත්තා. කොහොම කියන්න දන්නේ. මම දාලා බෙහෙත් දාලා ඒකත් හොඳ කරගත්තා යකෝ. ග්ලාස් එකේ වත් දෙන තුවාල වෙලා කරලායිනේ. ඒකත් දැන් හොඳයි. මෙයාත් ඉතින් හොඳින් ඉන්නවා. එහෙම තමයි අපි අනිත් ටැංක් එක දිහාත් බලමු. ඉතින් යාළුවනේ මේ තමයි මගේ අනිත් ටැංක් එක. ඔයගොල්ලෝ මේක නම් හොඳටම දන්නවා ඇති. ගොඩක් දන්නවා ඇති. සමහරට දන්නේ නැතුත් ඇති. ඉතින් මේ ටැංක් එකේ මගේ මාළු කීප දෙනෙක් ඉන්නවා. මේ කලින් මගේ හිටපු ඒන්ජල් පෙයාර එකක් හිටියේ. ඒකේ මගේ මේල් සතා මැරුණා. එයාට ස්විම් බ්ලැඩර් ඉෂුව එකක් ඇවිල්ලා මට එයා බේර ගන්න බැරි වුණා. මේකේ ආයෙත් ඉන්නවා ගායිස් සර්පිටේට්‍රා. මගේ සර්පිටේට් හිටියේ 8ක් විතර ගායිස්. මගේ මේ අපේ පැත්තේ ළමයි ඇවිල්ලා ඉල්ලනවා මේ ඒගොල්ලන්ට දුන්නා. දැන් තුනයි ඉතුරු වෙලා ඉන්නේ. ආයෙත් මේකේ මගේ පරණම මොලි කියලාගෙන් බ්‍රීඩ් වෙච්ච පැටව 4 දෙනෙක් ඉන්නවා. ඊට පස්සේ ආයෙත් මගේ කලින් බ්‍රීඩ් වෙච්ච ප්ලේඩ් ඉන්නවා. ඉතුරු වෙච්ච අය සහ මේකේ මම බ්‍රීඩින් වලට ගන්න කැමැත්තෙන් ඉන්න සුදු පාට ගුරාමී පෙයාර එක ඉන්නවා. ඔයාලට පේනද දකුණු පැත්තේ ලොකුවට ලස්සනට වරලා තියන ඉන්නේ මේල් සතා. ගයිස් ඊට පිටිපස්සේ පොඩියට බඩ ලොකුවට ඉන්නේ ෆීමේල් සතා. මේ දෙන්නා මම බ්‍රීඩින් වලට යොදා ගන්න ඉදිරියේදී බලනවා. ඉතින් මේ ටැංක් එකේත් ස්පොන්ජ් ෆිල්ටර් එකක් තියෙනවා ගයිස් ලොකු එකක්. ඊට පස්සේ ආයෙත් මේකේ මම පොඩි මුට්ටියක් දීලා දිනවා. මේකේ තමයි කලින් මගේ අර පෝල පැරට් පැටව දෙන්න හිටියේ. දැන් අර ටැංක් එකට මාරු කරා. ඊට පස්සේ මේකේ මේ නිකන් මේ සෝල්ට් ප්ලාන්ට් ටිකක් දාලා තිනවා ගයිස් ලස්සනට. මම මේ ටැංක් එක තව ලස්සන කරන්න ඉදිරියට බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒක බලන්න අපිත් එක්ක ඉන්න කියලා ආරාධනා කරනවා. උඩින් බැලුවම ගයිස් මේව තමයි පේන්නේ. උඩින් බැලුවම පොඩි ලස්සනක් තියෙනවා. බොරු කියන්න බෑනේ. ඉතින් මෙතන තමයි ලයිට් එක තියෙන්නේ. මම පිටිපස්සේ සාමාන්‍යම LG කපනවා ඉස්සරහ සහ දෙපැත්තේ ග්ලාසස් වල. පිටිපස්සේ බෑක් ග්ලාස් එකේ නම LG කපන්නේ. මොකද මේ මූලි ප්ලේට් එකේම හරි ආසයි යාළුවනේ LG එම කන්න. ඉතින් ඒ හින්දා මම ඒව තියෙනවා. ඒගොල්ලෝ සරින් සරේ ඒව කන නිසා. ඉතින් ගයිස් මේ තියෙන මගේ අනිත් ටැංක් එක. මේක මම ඇත්තටම භාවිතා කරේ ගොඩක් පොඩි මාළු ලොකු කරන්න. ඉතින් මේකේ මම පොඩක් සෑන්ඩ් ටිකක් දාලා තියෙනවා ප්ලාන්ට්ස් ටිකක් හිටවන්න. වැලිස්නේරියා වගේ. ඉතින් මට ප්ලාන්ට්ස් ගන්න යන ෂොප් එකට යන්න වෙලාවක් හම්බුන්නේ නැහැ ඇක්වේරියම් එකකට. ඉදිරියේදී ඒ ටිකත් කරන්න අපි බලාපොරොත්තු වෙනවා. ඉතින් මේකේ ඉන්නේ ගොඩක් සාමාන්‍ය මීඩියම් සයිස් ප්ලේටි පැටව ගයිස් මේකේ ඉන්නේ. ඕන මම කලින් පෙන්නුවා මගේ චූරිම ටැංක් එකේ හිටියා චූරිම ප්ලේටි පැටව. අනිත් මේ ටැංක් එකේ හිටියා බ්‍රීඩින් සහ ලොකු ප්ලේටි පැටව. ඉතින් මේ ටැංක් එකේ ඉන්නේ සාමාන්‍ය මීඩියම් සයිස්. මේකේ මම ග්‍රෝ වෙන්න තමයි මේකලම තියලා තියෙන්නේ. ආයෙත් මේක ඉන්නවා ගයිස් ගප්පි ටිකක් වෙනවා තියෙන්නේ. ගප්පි ටිකක් ඉන්නවා ලස්සනට දාලා මම කැමැත්තෙන් ඒ ටික ආදන්නේ. ගප්පි පැටව ටික මම නිකන් හම්බෙච්ච වගේ කට්ටියක්. අනිත් අය නම් මම බ්‍රීඩ් කරලා ලොකු කරගත්ත ප්ලේටි පැටව ටික. ඉතින් ඒගොල්ලෝ ඉන්නවා. ඊට පස්සේ ආයෙත් ඔයාලට පේනවා ගයිස් ෆ්ලෑෂ් එකකින් ප්ලේන් නෑ. මේ මොකක්ද ස්පොන්ජ් ෆිල්ටර් එක තියෙනවා. ඊට පස්සේ ආයෙත් තියෙන මෙතන පොඩි නිකන් ගෝනි නූල් ටිකක් පැටව එහෙම දැම්මොත් හැංගෙන්න. ඕගොල්ලෝ මතකෙදි මේක ඔය කලින් මෝලි බ්‍රීඩින් ටැංක් එකේ තිබ්බ ගෝනි නූල් මේකම තමයි දාලා තියෙන්නේ. ඉතින් ගයිස් ඊළඟට මේ උඩින් බලමු. මෙහෙම තමයි පේන්නේ. මට අද ලයින් කරේ නැහැ ඔක්සිජන් එක මෙතන නිසා. ඊළඟට මේකේ ලයිට් එක කොහොමද කිව්වොත් තියෙන්නේ ගයිස් මම මේක දැලට ඇටච් කරලා තියෙන රබර් බෑන්ඩ්ස් වලින් එහෙම ඒ විදිහට තමයි මම මේක දැලේ එහෙම ඇටච් කරලා තියෙන්නේ මේ ලයිට් එකට. ඉතින් මේ ටික තමයි ගයිස් තියෙන්නේ මගේ ටැංක්ස් වලට.